හිස් අහස් කුස තැරිතරන සුලන් ධාරාවන්ට පැටලිලා ඒ මේ අත පාවෙලා යන වලා රොදවල් පිසලන්නට තරම් මහ උසට වෙහෙර විහාර තනවන්න මේ රටේ රජවරු උනන්දු උනේ මේ මිහිතලය මැත්තේහි බුදුදහම තරම් උස් වූ අන් යමක් තවත් නැති නිසායි. සංකේතාත්මකව ඔවුන් බුදු සසුන ඒ තරම් ඉහළට නැංවෙව්වේ මොන දේ තිබුණත් මේ දේශයේ පළමු තැන ගන්නේ බුදුදහම කියලා ලෝකයට පෙන්වන්න උවමනා වෙච්ච නිසායි. සංස්කෘතිය සભ્યත්වයේ සදාචාරය මේ මොන වචන වලින් කිව්වත් ඒ හැම දර්ශකයකින්ම මේ ලක් පොළව ලෝකයේ අනික් දේශයන්ට වඩා ඉහළින් රැඳෙව්වේ බෞද්ධ ධර්මයේ ආభాෂය මේ රටේ මිනිස්සුන්ට නොඅඩුවම ලැබිච්ච නිසායි. ඉතින් ඒ උතුම් වූ දහමට මදි නොකියන්න පුද පූජා පවත්වපු පොළොන්නරුවේ මහා පරාක්‍රම බාහු රජුරුවෝ ලංකා මහී කාන්තාවගේ නලලත සරසන්න තබන තිලකයක් කියලා හිතාගෙන හදවපු දකින විට net සිත් අදහා ගන්න බැරි ඒ විශ්මිත ලංකා තිලක පිළිමගය පොළොන්නරුව වෙතයි අද අපේ හද බැඳි මම්පෙත දිගේ යන සංචාරය. රුක්ගොමු අස්සේ ඉඳන් බලනකොටත් ඒ රුක්ගොමු වල ලා දලු පත්වලටත් ඉහළින් පෙනෙන මේ ලංකා තිලක පිළිමය වර්ණනා කරන්න ඇරඹුම ගන්නේ කොතනින්ද කියලා හිතා ගන්න අපහසු වුණත් අපි අද මේ ලංකා තිලක පිළිමගේ දකින උස එදවස පැවති උසෙන් භාගයක් විතරයි කියලා අහන්න ලැබුණාම හදවත නතර වෙන්නේ එහි සම්පූර්ණ උස ගැන අදහා ගන්න බැරි නිසායි. තුන් මහලක් උසට තිබිලා තියෙන ලක්ෂණ ඉතිරි වෙලා තිබුණත් ඉතිහාසගත ලේඛන සඳහන් කරන්නේ මේ ගොඩනැගිල්ල පස් මහල් කියලයි. මහා උස කළුගල් කුළුණු සැකිල්ලට අරගෙන සම්පූර්ණයෙන්ම ගඩොලින් ගොඩ නංවපු මේ පිළිමගය ගෙයක් කිව්වට මාලිගාවක් ප්‍රාසාදයක්. පොළොන්නරුව රාජධානියත් ඉතිහාස වංශ කතාවේ පිටුවතර ලියවුණු කතාවකට සීමා වෙලා නතර වුණාම දඹදෙණිය රාජධානියේ අලුත් පිටුවක් පෙරලපු 4 වෙනි විජයබාහු රජතුමා ආයෙත් පාරක් ලංකා තිලක පිළිමගේ පිළිසකර කළා කියලා එතුමන් විසින් ලියවපු සෙල්ලිපියකුත් මෙහි තියෙනවා දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අපේ මිනිසුන්ගේ මතකයේ නැත් වෙච්ච මේ ගොඩනැගිල්ල ගැන නැවතත් අවධානය යොමු වෙන්න ගත්තේ 1890 විතර කාලෙදී HCP බෙල් මහත්තයා මේවා බලන්න ආවට පස්සේ. ඒ වෙනකොට බොහොමයක් කොටස් කඩා වැටිලා තිබුණත් පිළිම වහන්සේගේ සිරස ඔහු දකින විටත් නිරුපද්‍රිතව තිබුණාය කියන සටහනකුත් ඔහු ලියපු පොතක සටහන් වෙලා තියෙනවා. ලංකා තිලක පිළිමයේ තුල පැහැදිලි කොටස් 4ක් හඳුනාගත හැකි. මුඛ මණ්ඩපය කියන්නේ ඇතුළු වෙන තැන. ඊට පස්සේ අන්තරාලය, ගර්භ ගෘහය සහ ප්‍රතිමා ගෘහය. ගෙඩියේ කියන වාස්තු විද්‍යා ක්‍රමයට පියස්ස නියමවලා තියෙන්න ඇති කියලයි බොහෝ දෙනෙක්ගේ අදහස. ගෘහයට ඇතුළු වෙන පඩිපෙළ දෙපස තියෙන මුරගල් වල නිමාව අතිමනරම්. අතකින් පුන් කලසකුත් අනෙක් අතින් මල් කලඹකුත් අරගෙන ඉන්න මේ නාග පිළිරුව හිස පිටුපසින් නයිපෙන හතකුත් ඔහුගේ පාදෙපසින් සංක පද්ම බහිරව රූපත් නිරූපණය කරලා තියෙන්නේ ශාස්ත්‍රීයත්වයේ සහ ආරක්ෂාවේ සංකේත විදිහටයි. කොරවක් ගලේ පැති නිර්මාණ අති විශේෂ එකක් විදිහට සලකන්නේ එහි වම්පස කොරවක් ගලේ නිරූපණය වෙන පුන් කලස සහ මල් කලඹ අත දරා සිටින රුව කාන්තාවක් හෙවත් නාගිනියක් වීම නිසායි. දකුණු පස කොරවක් ගලේ නිරූපණය වෙන්නේ නාගයෙක්. නාගිනියන් සිටින නිර්මාණයක් මේ ශ්‍රීලකයේ හමු වෙලා තියෙන්නේ මෙතන විතරයි කියන එකයි දැනමුත්තන්ගේ අදහස. මුඛ මණ්ඩපයෙන් පස්සේ එළඹෙන්නේ අන්තරාලයට. එතනින් ගර්භ ගෘහයටත් ඉන්පසු ප්‍රතිමා ගෘහයටත්. පద్මාසනයේ මත වැඩ හිඳින මේ පිළිරු වහන්සේ අඩි 41ක් පමණ උස වෙනවා. දකුණතින් අභය මුද්‍රාවත් වමතින් උරහිස රැඳුණු සිවුරු පොට දරා සිටින ඉරියව්වත් නිමවලා තියෙන්න ඇති කියලයි පුරාවිද්‍යාඥයෝ අදහස් කරන්නේ.
පායුගලයටම සමව බර බෙදෙන ලෙස වැඩ හිඳින මේ ඉරියව්වට කියන්නේ සමභංග ඉරියව්ව කියලයි. පිළිම වහන්සේගේ නළලත ඔබ්බවා තිබුණු මාණික්‍ය රත්නයක් නිසා මේ පිළිමය ලංකා තිලක වුණා කියලත් ජනප්‍රවාද අහන්න ලැබෙනවා. ගඩොල් ස්තරයෙන් පස්සේ පිළිම වහන්සේගේ නිමාව ගන්න බදාම තට්ටු 10ක් පමණ ආලේප කරලා තියෙනවා. ඊට පස්සේ මේ පිළිම වහන්සේ පමණක් නෙවෙයි මුළු ගොඩ නැගිල්ලම වර්ණ ගන්වලා. මේ හැම බිත්තියක් මැත්තේම සිතුවම් වලින් පුරවලා. ඒ සිතුවම් එකක්වත් අද දැක ගන්න නැති වුණත් එකම තැනක දොරටු ආරුක්කුවක් ඇතුලේ සුරකුණු සිතුවම් කොටසක් විතරක් දැක ගන්න පුළුවන්. ප්‍රතිමා ගෘහය ඉදිරිපස ගර්භ ගෘහයේ මහල් පහ දැව උපයෝගී කරගෙන නිමවලා තියෙන්න ඇති. ඒ මහල් වෙත පිවිසෙන පඩිපේලි බිත්තියේ දෙපසින්ම දකින්න පුළුවන්. ඒ පඩිවල විශේෂත්වය වෙන්නේ පඩිතලය අඟල් 4ක් පමණ ඉතා පටු වීමත් පඩි දෙකක් අතර පරතරය අඩියක් පමණ වීමත්. මේ හේතුව නිසා කිසිවෙකුටත් පඩිපෙළට මුහුණලා ඒ තරණය කරන්න බෑ. පඩිතලය මැත්තේ පාද තැබිය යුත්තේ පැත්තට හැරිලා හරස් අතට. එවිට පඩිතරණය කරන්නාගේ පශ්චාත් භාගය කිසිසේත් පිළිම වහන්සේගේ අභිමුඛයට යොමු වෙන්නේ නැහැ. එමගින් වාස්තු ශිල්පියා විසින් පඩිතරණය කරන්නාව ආර්යෝපවාදයකින් ගලවා ගන්නවා. මේ මහල් තරණය කිරීමෙන් තරණය කරන්නාට බැල්කනියක මෙන් හිඳ එක් එක් උස මට්ටම් වල මහල් වලදී පිළිමයේ සිරසත් සිරුරෙහි එක් එක් පාර්ශවයනොත් වෙන වෙනම වන්දනා කරගත හැකි. එහෙත් ඒ මහල් දක්වා පිවිසෙන්න මේ පඩිපෙළ තරණය කරන්න ඒ කාලේ අවසර ලැබිලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට පමණයි. බිත්ති මත තිබුණු අතිසියුම් රූප මතු කරගෙන තියෙන්නේ ගඩොලින්මයි. ඒවායේ නිමැවුම් බදාමෙන් පසු වර්ණ ගන්වලා. ඒ රූපවලින් නිර්මිත ඉරියව්වල සජීවී භාවය අංගපසංග හරිහැටි ඉතිරි වෙලා නැතත් අදටත් අනුමානෙන් හිතා ගන්න පුළුවන්.